සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද 2026 මැයි මාසේ 20 වෙනිදා බදාදා දවස. ඉතින් අපි බලමු අද දවසෙත් forex market එකේ goal chart එකේ කොයි වගේ trading opportunities ද තියෙන්නේ. අපි කොයි වගේ key level ද monitor කරන්න ඕනේ buy සහ sell entry ගන්නවා නම් කියලා. ඉතින් වෙනද වගේම මතක් කරන්න ඕනේ ප්‍රධානම දේ තමයි trading කියන්නේ ලොකු risk එකක් තියෙන income method එකක්. මේකේ තියෙන ලොකුම රිස්ක් එක ලොකුම අවදානම තමයි ඔයා ආයෝජනය කරන නැත්නම් ඔයා ඉන්වෙස්ට් කරන සම්පූර්ණ මුදලම ඔයාට අහිමි වෙන්න පුළුවන්. හරි ඒ නිසා කිසිම වෙලාවක ණය වෙලා පොලියට අරගෙන අනවශ්‍ය විකාර දේවල් කරලා මේ ට්‍රේඩින් වගේ දෙයකට ආයෝජනය කරන්න එපා. හැම වෙලෙම Tamanට නැති වුණත් කමක් නැහැ කියලා හිතන බොහොම සුළු මුදලක් විතරක් ආයෝජනය කරලා ට්‍රේඩ් කරා යන්න. එතකොට වගේ සයිකොලොජි හොඳ ලෙවල් එකක තියාගෙන ඔයාලට ට්‍රේඩ් කරා යන්න පුළුවන්. හරි. ඉතින් මේ තියෙන අපේ ඊයේ ඇනලයිස් එක. ඉතින් ඊයේ ඇනලයිස් එක අපි මේ Fibonacci golden pocket zone එකකින් වගේ buy entry එකක් place කරා. ඒ උනාට ඔයාලට බලන්න පුළුවන් pip 50ක් විතර buy වෙලා නැවත market එක පහළට fall down වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඊයේ අපි highlighted කරලා කතා කරපු දේවල් බැලුවොත් අපි ටිකක් 1 hour වගේ chart එකකට ගියොත් ඔයාලට මේක පැහැදිලිව බලන්න පුළුවන්. ඉතින් අපි කොහොමත් market එකේ strong sell එකක් බලාපොරොත්තුව හිටියා. ඉතින් ඒකත් එක්ක මාකට් එකේ අපි sell entry ගන්න බලන් හිටපු confirm sell zone එක තිබුණේ මේ 4609 4623 වගේ තව ටිකක් උඩ. හරි. හැබැයි ඊට කලින් මාකට් එක sell වෙනවා නම් ඔයාලට මතකයි අපි 15 minute chart එකට මෙන්න මේ parallel channel එක ඇඳලා ඉතින් මේක පහළට break out කරලා retestment එකක් වගේ දුන්නොත් sell වෙන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් හරියටම Fibonacci golden pocket එකත් break out කරලා පහළට sell වෙලා ඊළඟට නැවත පාරක් උඩට buy වෙලා තමයි පහළට fall down වෙලා තියෙන්නේ. එතකොට මෙතන buy entry ටික සහ මේ complete sell entry එකම අපි pip 700කට වැඩි profit එකක් ගන්න sell එකක් ගත්තා. හරි. එතකොට market එකේ මේ change of charact එක invalidated වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති 15 minute එකේ change of charact එකක් සහ BOS එකක් දීලා තිබුණා. ඒ උනාට නැවත මේ low එක break out කරලා පහළට sell වෙලා තියෙනවා. හරි. ඉතින් අපි වෙනද වගේම one by one analyze කරන්නෙමු. ඉතින් දැන් මම මෙතන තියෙන මේ change of character ටික සහ මෙතන invalidated වුණු දේවල් ඔක්කොම ටික මෙතනින් අයින් කරලා දානවා 15 minute chart එකේ. හරි. ඊළඟට අපිට පොඩි time frame එකකට කලින් ලොකු time frame එකකින් ඉඳන් analyze කරගෙන ඉන්න පුළුවන්. හරි. ඊළඟට 1 hour chart එකට ආවොත් 1 hour chart එකෙත් අපි මේ monitor කරන් ඉඳපු උඩ තියෙන selling zone දෙකම මම මෙතනදී අයින් කරලා දානවා. මොකද 1 hour chart එකේ ඒ sell zone දෙක අපිට වැලිඩ් විදියට අද දවසේ මොනිටර් කරන්න බෑ. මොකද මාකට් එක තව දුරටත් පහළට සෙල් වෙලා තියෙනවා. ඒකත් එක්ක අපි බලමු අද දවසේ කොයි වගේ දේවල් අපිට මොනිටර් කරන්න පුළුවන් කියලා. හරි. ඊළඟට ඩේලි chart එකට ආවහම gold ඩේලි chart එකේ අපි මුලින් ඉඳන් බලපු දේ ඒ විදිහටම වෙලා තියෙනවා. ඉතින් අපි කතා කරා මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් තියෙන්නේ. ඒකත් එක්ක අපි long term sell side ඉන්නකොට short term තමයි buy entries ගන්න ඕනේ කියන එක ඔයාලට ඊයේ වීඩියෝ එකෙත් කතා කළා. ඒ විදිහටම ඔන්න අද දවසෙත් මුලින්ම highlight කරන්නේ ලොකු time frame වල. ඒ කියන්නේ daily chart 4 hour 1 hour තාම down trend තියෙනවා. හරි. ඒකත් එක්ක daily chart එකේ එක highlighted point එකක් තමයි අද දවසේ අපිට මොනිටර් කරන්න පුළුවන්. මෙන්න මේ 2026 මැයි මාසේ 4 සඳුදා. එහෙම නැත්නම් 4යි 5යි අපිට දෙකම එකට ගන්න පුළුවන්. 5 වෙනිදා හෝ 4 වෙනිදා මෙන්න මේ low එක ඔයාලට බලන්න පුළුවන් මේ වෙනකොට ඊයේ දවසේ candle එකෙන් පහළට break out කරලා තියෙනවා පැහැදිලිවම මේ තියෙන්නේ. හරි අපි ඒක දාගමු visibility එක daily chart එකට විතරක්. හරි. එතකොට මේක break out කරලා තියෙනවා. එතකොට අපි target කරන්නේ මෙන්න මේ 4377 වගේ පහළට break out කරලා මෙතනින් BOS එකක් දෙයි කියන එක. එතකොට internal මෙතනින් තව structure shift එකක් පල්ලෙහාට දීලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක market එකේ sell එක තවදුරටත් continue වෙන්න පුළුවන්. එතකොට අද දවසේ සැලකිය යුතු buy එකක් ගියත් නැවත market එක පහළට sell වෙන්න ලොකු probability එකක්. ලොකු සම්භාවිතාවයක් තියෙනවා. හැබැයි ඊට අමතරව බලන්න ඕනේ මේ week එකේ දැන් පටන් ගද්දි හැදුණු සඳුදා candle එකේ high එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ high එක ගොඩක් වැදගත්. මේ high එක break කරන්න නැතුව තියෙන තාක්කල් market එක පහළට තව sell වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ 4588.2. එතකොට daily candle එකක් බැරි වෙලා හරි අද දවසේ හරි මෙහෙම week එකක් ගිහිල්ලා පහළට ආවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි බැරි වෙලා හරි මෙයා මේක break out කරලා close වුණොත් මේ විදිහට
ඊළඟට ගොඩක් දුරට probability එකක් කියන්නේ සම්භාවිතාවයක් තියෙනවා මේ daily chart එකේ තියෙන Fibonacci golden pocket එකටම වගේ buy වෙලා sell එක continue කරන්න. හරි. එහෙම buy වුණත් මෙයාගේ trend එක reversal වෙන්නේ නැති නිසා. හැබැයි මම predict කරන්නේ 60ක් 70ක් වගේ target එකක් තියන්න පුළුවන් market එකේ sell එක continue වෙයි කියලා. ඒ කියන්නේ මේ 4588 උඩට break කරන්න නැති වෙයි කියන එක තමයි මම monitor කරන්නේ. හරි මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒතකොට daily chart එකේ ඔන්න මෙන්න මේ වගේ clear setup එකක තමයි තියෙන්නේ. හරි. ඊළඟට අපි 1 hour chart එකට ආවොත් අපි මේකත් 1 hour chart එකෙන් අයින් කරගමු. එතකොට අපිට clearly market එකේ view එක බලන්න පුළුවන්. minute hour. හරි. 1 hour chart එකට ආවහම අපිට බලන්න පුළුවන් ප්‍රධාන දේවල් කීපයක්ම තියෙනවා. හරි. එතකොට 1 hour chart එකේ ඊයේ දවසේ අපි buy entries ගත්ත ප්‍රධාන key zone එකක් තිබුණා ඔයාලට මතක ඇති. දැන් මම ඒ zone එක ඔයාලට mark කරලා පෙන්නන්නම්. මෙන්න මේ key area එක. හරි. ඒ key area එක ඔයාලට පේනවා තව දුරටත් valid zone එකක් විදිහට අපිට බලන්න බෑ. මොකද ඔයාලට බලන්න පුළුවන් 1යි 2යි 3යි 4යි 4 පාරක්ම මේකෙන් bounce වුණාට ඊයේ දවසේ නැවත ඔයාලට පේනවා market එක පහළට fall down වෙලා තියෙනවා. හරි. එතකොට breakout එකක් දීලා තියෙන නිසා මේ zone එක තවදුරටත් valid zone එකක් විදිහට මම අද දවසේ monitor කරන්නේ නැහැ. ඊළඟට 1 hour chart එකේ දැන් ළඟම තියෙන data ටික බැලුවොත් ඔයාලට පේනවා market එක මෙන්න මේ low එක break කරලා පහළට shift වෙලා තියෙනවා. හරි. එතකොට BOS එකක් මෙතනින් පහළට දීලා තියෙනවා. එතකොට valid high එක සහ low එක අපි mark කරගත්තොත් මේ තියෙන්නේ valid high එක, මේ තියෙන්නේ valid low එක. එතකොට මේ දෙක අතර තමයි අද දවසේ මාකට් එක මූව් වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ 4588 ඒ කියන්නේ ඊයේ දවසේ high එක සහ ඊයේ දවසේ ආව low එක. එතකොට මේ දෙක අතර මාකට් එකේ අපිට sell entry එකක් ගන්න පුළුවන් එක zone එකක් විදිහට අපිට monitor කරන්න පුළුවන්. මේ low එකේ ඉඳන් high එකේ ඉඳන් low එකට පහළට Fibonacci tool එක දාලා Fibonacci golden pocket zone එක. මෙන්න මේ විදිහට. හරි. එතකොට මේක අපි රතු පාටින් දාගමු සහ මේ line එක අයින් කරගමු. එතකොට මෙතන price range එක ගන්න පුළුවන් 4549යි low එක ගන්න පුළුවන් 4539. එතකොට pips 100ක වගේ zone එකක් තියෙනවා අපිට market එක buy වුණොත් මේ area එකකින් වගේ අපිට නැවත sell එකක් ගන්න පුළුවන්. හරි. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට මේ zone උඩට break out කරන් ආවොත් අපි ඊළඟට ඒ හැදෙන confirmation එක බලමු. තව zone mark කරගන්න මම 1 hour chart එකේ ආයේ අලුතින් zone මොකුත් mark කරගන්නේ නැහැ. හරි. ඊළඟට අපි 15 minute chart එකට ආවොත් 15 minute chart එකේ අපි මේකත් visibility එක දාගමු hour chart එකට විතර. හරි. 15 minute chart එකට ආවහම අපිට ටිකක් වෙනස් විදිහක් බලන්න පුළුවන්. මොකද ඔයාලට මේක zoom out කරලා ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් මෙතන double bottom එකක් වගේ මෙහෙනකොට හදලා තියෙනවා. හරි. ඒකත් එක්ක market එකේ strong sell වෙන එක ඒ විදිහටම තියෙනවා. ඉතින් අපිට මෙතන මේ key area එක දැනට ඔයාලට බලන්න පුළුවන් break out කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට මේ ළඟ zone එකක් තව monitor කරන්න පුළුවන් මෙන්න මේ support area එක. හරි. මේක support එකක් නිසා අපි කොළ පාටින් mark කරගමු. හරි. ඔයාලට පේනවා දැනට මේ zone එක hold කරලා තියෙනවා. හරි. ඒ කියන්නේ පහළට sell වෙන්න නොදී මේ zone එකෙන් නැවත market එක bounce වෙලා තියෙනවා. ඒකත් එක්ක මේ උඩ key area එකෙන් market එක පහළට reject කරලා තියෙනවා. එතකොට මම කියන්නේ මේ තියෙන්නේ අද දවසේ 15 minute chart එකේ තියෙන main resistance එකක් සහ main support එකක්. එතකොට දැන් කියන්නේ අනේක ඔයගොල්ලෝ දන්නවා. බැරි වෙලා හරි මේ support එක touch කරලා 1 minute වල 5 minute වල මෙතන confirmation එකක් හැදුනොත් buy වෙන්න හොඳ rejection bounce candle එකක් එක්ක ඔයාලට buy එකක් බලන්න පුළුවන් මේ resistance එක වගේ target කරලා. ඕක එකක්. එහෙම නැතුව මේ යන විදිහට මෙතනින් trend එක පහළට break out කරොත් ඊළඟට මෙයා පහළට fall down වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 4377 වගේ sell zone එකක් target කරලා TP. හරි. එතකොට ඒක එකක්. එතකොට ඔයාලට sell එකක් ගන්න පුළුවන් මේ support එක break out කරලා නැවත retracement එකක් දුන්නාම ඔන්න sell එකක් ගන්න පුළුවන්. හරි. එහෙම නැතුව මෙයාගේ buy එකක් ගන්නවා නම් මේ resistance එක break out කරලා retracement එකෙන් වගේ වාට buy එකක් ගන්නවා නම් ගන්න පුළුවන්. එතකොට වැඩි probability එකක් තියෙන්නේ market එක මේ zone එකෙන්ම
සෙල් වෙන්න. එතකොට දැන් තියෙන ප්‍රයිස් එකෙන් මෙහෙම සෙල් එන්ට්‍රි එකක් දැම්මොත් ඔයාලට ස්ටොප් ලොස් එකක් තියලා TP එක අපි ගත්තොත් 4400 වගේ ටාගට් කරන්න පුළුවන් වෙයි. හරි. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට මේ වගේ ක්ලියර් සෙටප් එකක් තමයි දැනට තියෙන්නේ. එතකොට තමන්ගේ රිස්ක් එක මිනිමයිස් කරගෙන හැම වෙලේම එන්ට්‍රි ගන්න. පුළුවන් තරම් සරලව මාකට් එක බලන්න. අනවශ්‍ය විදිහට කොම්ප්ලිකේටඩ් කරගන්න එපා. ඉතින් මට ෂෙයා කරන්න පුළුවන් ක්වොලිටිම බේස්මන්ට් ටික ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම්. තමන්ගේ රිස්ක් එක මිනිමයිස් කරගෙන හැම වෙලේම පරිස්සමින් එන්ට්‍රි ගන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.